වාටතට දෙන්න හිමීට අයියෝ ඔන්න කෑවනේ ඒක කැඩුවනේ කැඩුව මැදින් විපින් ක්‍රීම් ඇතුළේ මාරම රහ මේ විපින් එක Hi everyone! ඔන්න ඉතින් අදත් ඔයාලා වෙනද වගේම අපේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යනවා රසම රස කෑම. ඉතින් අද අපි හදන්න යන්නේ එක්ලියාස්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි බලමු මේකට මොනවද ඕන වෙන්නේ කියලා. මේකට අපිට ඕන වෙනවා පාම් පිටි, කේක් ෆ්ලවර් ඕන වෙනවා ඊට පස්සේ unsalted butter ඊට පස්සේ සීනි ලුණු ඊට පස්සේ අපිට බිත්තර ඕන වෙනවා cooking chocolate අපිට cooking chocolate ඕන වෙනවා ඊට පස්සේ වතුර ඉතින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා hubby and wife අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම වෙනද වගේම ඉතින් අන්තිමටත් අපි recipe එක දානවා skip නොකර වීඩියෝ එකක් දිගටම බලන්න ඔන්න ඉතින් අපි මුලින්ම අපේ වතුර ටික දාගන්නවා භාජනයට වතුර ටික දාගෙන ඒකටම අපි දාගන්නවා අපේ බටර් ටික unsalted butter වලින් තමයි අපි අරන් තියන්නේ අද ඒ ටික දාගෙන ඊට පස්සේ අපි කුකර් ගොන් කරනවා මේක හොඳට වතුර ටික උණු වෙලා බටර් ටික හොඳට මෙල්ට් වෙනකම් උණු වෙන්න ඕනේ. ඒ අතර අපි මේකට දාගන්නවා ලුණු. ලුණු තේ හැඳි භාගයක් විතර දාගන්න ඕනේ. ඊට පස්සේ sugar sugar තේ හැඳි 3යි. ඊට පස්සේ අපි දාගන්නවා වැනිලා සෝස් ටික. අපි මේකට බිත්තර ඇඩ් කරන හින්දා වැනිලා ටිකක් දාන එක හොඳයි. ඒකට ස්මෙල් එක යනවා. බිත්තර වල තියෙන වැනිලා තේ හැඳක් වතුර ටික නම් දැන් හටනවා. තාම මෙල්ට් වෙලා මදි බටර් එක. දැන් දිය වෙලා තියෙනවා. මහ වෙලාවක් කියන්නේ ඒක දිය වෙන්නේ. ගොඩක් වෙලා යන්නේ. ඊට පස්සේ අපි ගින්දර අඩු කරලා පිටි ටිකත් ඒකටම හදාගමු. ඉතින් අපි දැන් මේ අපි කිරාගත්ත පිටි ටික ඊට පස්සේ අපි ඊට පස්සේ ලිප ඔෆ් කරගන්න ඕනේ. පිටි දැම්මට පස්සේ ලිප ඔෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ පිටි ටික දාගෙන අපි පිටි ටික කලවම් කරගන්න. හොඳට ලිප ඔෆ් කරලා මේක රක් ගාලා කලවම් කරගන්න ඕනේ කැට වෙන්නේ නැති වෙන්න. තියාගන්න ඕනේ මේක ලිප ඔෆ් කරලා තමයි පිටි ටික දාගන්න ඕනේ අපි අනිවාර්යයෙන්. නැත්නම් පිටි ටික තැම්බෙනවා. මේ විදිහට හොඳට අනුනට පස්සේ අපි ඒක අපේ බෝල් එකට දාගමු. දැන් මොනවද දියර හරි දැන් අපි මේක විනාඩි 10ක් 15ක් විතර නිවෙන්න තියන්න ඕනේ. මොකද අපි දැන් බිත්තර තමයි ඇඩ් කරගන්න තියෙන්නේ මේකට. බිත්තර ඇඩ් කරගන්න බෑ මේක උණු හින්දා. පාර බිත්තර තැම්බෙන හින්දා පොඩ්ඩක් මේක නිවෙන්න දෙන්න ඕනේ. රූම් ටෙම්පරේචර් එක වගේ නිවුණාට පස්සේ තමයි අපි බිත්තර දාන්නේ. දැන් ඉතින් මේක නිවිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේකට බිත්තර දාගන්න ඕනේ. බිත්තර දාලා මික්ස් කරන්න ඕනේ මික්සරෙන්. අපි මික්සර් එකේ අපි ගාව තියෙන බිත්තර 4ක්. මේ අපි මෙහි බිත්තර ටික පොඩි හින්දා තමයි අපි 4ක් ගත්තේ. ලොකු බිත්තර නම් බිත්තර 3ක් ගත්තා නම් හොඳටම ඇති මේකට. අපි බිත්තර එක දා ගන්න ඕනේ මේකට. මේකට දාන්නයි. ඒක දාලා මික්ස් කරගමු.
එකපාරට දාන්න බිත්තර එක දාන්න. ඉතින් මික්ස් වෙලා තියෙන හොඳට අපි පෙට්‍රල් එකෙන් පොඩ්ඩක් කලවම් කරගමු. හරි. දැන් අපි අපේ oven එක free heat කරගමු. මේකත් celsius අංශක 180කට තමයි තියන්නේ අපි. විනාඩි 30ක් 35ක් අතර තමයි බේක් කරන්න ඕනේ. අපි free heat කරගමු oven එක. අපේ ට්‍රේ එකට අපි බේකින් පේපර් එකක් දාලාම තමයි බේක් කරන්නේ. ඊට පස්සේ අපිට නොසල් එකක් ඕනේ. අපි ගාව තියෙන ලොකු නොසල් එකක්. මේකට ටිකක් ලොකු නොසල් එකක් ඕනේ ඔයාලා ගාව තියෙන එක. නොසල් එක නැති වුණත් නිකන් රවුමට දාන්නත් පුළුවන්. අපි ගාව නොසල් එකක් තියෙන ඉතින් මේකෙන් දැම්මම ටික ලස්සනයි ඉක්ලියස් එක. පයිපින් බෑග් එකට දාගෙන ඊට පස්සේ අපි මේක කතරක් තියාගන්න ඕනේ. මේ කට් කරගන්නවා. ඉතින් අපි පයිපින් බෑග් එකට දාගත්තා අපේ ග්ලාස් බෙටර් එක. ඊට පස්සේ අපි ට්‍රේ එකට මේව දාගන්නවා. ටිකක් දුරස්ත භාවය තියෙනවා. ඉතින් අපි කලින් දවසේ හැදුවා රෙඩ් වෙල්වෙට් කේක්. ඒක බලපු නැති කෙනෙක් ඉන්න ඒකත් බලන්න. ඒකත් මේ වගේම හරිම ලේසි හදන්න. මම ගන්න. පිටුරට දාගමු. ඒ ට්‍රේ එකට 12යි 10ක් වගේ තමයි දාගන්න පුළුවන්. කමන්න අපි 10ක් විතර බේක් කරමු. තව ඉතුරුනා බෙට එක ඒවන අපේ ට්‍රේකට දාන්න පුළුවන් එක්ලියස් 10ක් වගේ කමක් නෑ. ඉතින් අපි මේ ටික oven එකට දාගමු. සෙල්සියස් අංශක 180 විනාඩි 30ක් 35ක් වගේ කාලයක් යනවා මේක බේක් වෙන්න. අපි oven එකට දාගමු. ඉතින් අපි අපේ එක්ලියස් එකට චොකලට් ගනාශයක් හදන්න යන්නේ දැන්. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් සහ කුකින් චොකලට්. අපි චොකලට් ටික පොඩියට කපා ගමු. බෝල්
ටිකත් අපි ආයි දාගන්න එකට. අපි චොකලට් ටික කපා ගත්තා. අපි දැන් මේක කුක් කරගන්න ඕනේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා. අපිට ඕන වෙන බෝල් එකක් කුකින් බෝල් එක මේක ගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගමු. මේක අඩු ගින්දරේ තමයි තියන්න ඕනේ. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. මේක තේරුම් ගන්නේ නේ? ඔයාලා කන්න බලාගෙනම ඉන්නේ නේ. හරි දැන් මේක කිරි ටික නටනවා. අපි දැන් මේකේ ලිප ඔෆ් කරගෙන ඕනේ චොකලට් දාන්න. නැත්නම් චොකලට් ටික මේ සවුත් වෙනවා කින්ද අපි ලිප ඔෆ් කරගෙන චොකලට් ටික ඔක්කොම දාගෙන එහෙමම මේක මෙල්ට් වෙනවා හොඳට කලවම් කරනවා. ලිප මතක තියාගන්න ලිප ඔෆ් කරලා තමයි චොකලට් ටික දාන්නේ. ඒක අනිවාර්යයි. ඔව්. ඉස්සෙල්ලත් එහෙමනේ කරේ. අපේ ගනාශ එක හොඳට තියෙනවා. අපිට කජු ටිකක් ඕන වෙනවා. අපි කැෂියු නට්ස් ටිකක් කපලා ගනාශ එක උඩින් දාන්න තමයි හදන්නේ. ඉතින් අපි කැෂියු නට්ස් ටිකකුත් පොඩියට කපා ගමු. යෝදෙම තවත් අසයි. ඒක ලස්සනයි නේ. ටික හැදීගෙන එනවා. පේනවනේ සයිස් එක තිබ්බ දාපු සයිස් එකයි දැන් මේක ලොකු වෙලා තියෙන කොට. ඔන්න ඉතින් දැන් අපේ ඉක්ලියස් ටික රෙඩි වෙලා තියෙන අවන් එකේ අපි දැන් ඒක එළියට ගමු. කලින් ඉඳ තියෙන්නේ 10ට වඩා දැන් නන්නේ අයියෝ. නම් ඉඳ නැහැ. බලන්න අපි දැන් මේක කොහොමද දැන් ගොඩක් ලොකු වෙලා තින්නේ ඉක්ලියස් ටික. ඉතින් මේ ඉක්ලියස් වල මැද හිස් තියෙන්නේ. මැද මුකුත් නැහැ වටේ විතරයි පිරලා තියෙන්නේ මැද හිස් මේකේ. ඉතින් අපි මේ මැදට ෆිල් කරගන්නවා අපේ විපින් ක්‍රීම් එක. එතකොට උඩට දාගන්න අපි චොකලට්. අපි කොට නිවෙන්න තියෙන මේක. විනාඩි 10ක් 15ක්. ඉතින් අද අපි ඉක්ලියස් එක ඇතුළට ෆිල් කරන්න තෝරගත්ත විපින් ක්‍රීම්. අපි ඉතින් විපින් ක්‍රීම් එක හදාගන්න ඕනේ. අපි දැන් විපින් ක්‍රීම් එක හදමු. අපිට අපි භාජනයක් ෆ්‍රිජ් එකෙන් දැම්ම කලින්ම අපි ඒක ගමු. අපේ භාජනය ටික කූල් කරලා ගන්න. අපි අපේ ටූල් දෙකයි මේ වාජනේ ෆ්‍රිජ් එකෙන් දැම්ම. ඒකට ටිකක් කූල් වෙනවා. එතකොට ටක් ගාලා විප් වෙනවා විපින් ක්‍රීම් එක. විපින් ක්‍රීම් එක අපි අරන් තියෙන්නේ අන්ස්වීටඩ් විපින් ක්‍රීම් එකක්. ඉතින් ඒ නිසා අපි පවුඩර් සුගර් ටිකකුත් ඇඩ් කරනවා මේකට. නැත්තම් ස්වීට් ගතිය නෑ මේකේ. මුලින්ම විපින් ක්‍රීම් ටික අපි ඔක්කොම දාගන්නවා මේකට. දාගන්න එක මික්ස් කරන මැෂින් එකේ. පවුඩර් සුගර් ටිකකුත් ඇඩ් කරගන්නවා. ඒක ඔයාලගේ රස අනුව ඒ කියන්නේ ගොඩක් පැන් රස වුණනම් ගොඩක් දාගන්න. පැන් රස රස නැති කෙනෙක් ඉන්නා ඉතින් මේ වාෂ්‍ය වෙන්නේ. ඔව්. සමහර කට්ටිය විපින් ක්‍රීම් හදනකොට සීනි දාන්නේ නැහැ.
ඉතින් අපේ ක්‍රීම් එක රෙඩි. දැන් ඉතින් අපි හදාගත්ත ඉක්ලියාස් ටික නිවිලා තියෙන්නේ. මම එහෙනම් පියාගෙනද? පියාගෙන. අපි මේක හිල් කරගන්න ඕනේ අපේ විපින් ක්‍රීම් දාගන්න. ඉතින් අපි පොඩියට හෝල් දෙයක් දාගන්න යටින්. මේ විදිහට. වාඩතට දෙන්න හිමීට අයියෝ අන්න කෑවන ඒ කැඩුවනේ කැඩුව එක හිමීට දාන මට හිමින් වැඩ කරන්න තේරෙන්න හැ මේ කට්ටිමට හිනාවෙන් ඇතින මට ඔයාල හිනාවෙන ඇතිනි ඉතින් ඔයාන චේක් මම් දන්න මම හෙල්ප විතරයි අපි දැන් විපින් ක්‍රීම් වලින් ෆිල් කරගම් මේක අපි නොස පයිපින් බෑක්කයක් ගත්තා ඊට පස්සේ අපි විපින් ක්‍රීම් එක ෆ්‍රිජ් එකේ අපි දැම්ම ඉස්සෙල්ලා අපි එකක් ගමු වාදිනක් මේකට කවුරු අයිසින් උත් දානවා අයිසින් එක ස්වීට් වැඩි මේ විපින් ක්‍රීම් එකත් එක්ක කනකොට මේක මාරයි අය ගොඩක් ස්වීට් වැඩනවම කන්න අමාරුයි මොකද අපි චොකලට් උඩටත් දානවනේ මේකේ පස්සේ මෙහෙම නෑ බිරලා දින්න ඇතුලේ කිල් කරගන්න ඕනේ අනිත් පැත්ත ගන්න මේ පැත්තද ඕකේ හරි ඕකේ ඩන් අන්න ඉතින් අපේ තව ස්ටෙප් එකක් ඉවරයි අපි විපින් ක්‍රීම් ෆිල් කරගත්ත මේකට ඊට පස්සේ අපි චොකලට් ගනාෂ් එක දාගන්න ඕනේ ඒත් එක්කම කඩු දානවා අපි උඩට අපි ඒ ටිකක් දාගමු පැත්ත හයි වෙන මේක මේ දාපු ගමන් එහෙමද කඩු පොඩ මේ අතම අද ඩෙකරේට් කරන්න මේ කජු දාලා ඒ ඔයගේ කෑලි ලොකුයිනේ කවන්න ඒක ඒක කවන්න නැහැ ලස්සනට මම වැඩේ කරනවාද? ඔව් හොඳයි 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 කරනවා හරි මේකට යන්න හරිය වව් එහෙනම් රස බලන්නද? මම මොකක්ද කියන්නේ? මේක ලස්සනයි. හොඳයිද රහ අන්න ගෑවුණා රස. මග වැදින විපින් ක්‍රීම් ඇතුලේ මාරම රහ මේ විපින් එක ගයිස් මේ ටිකට 3ක් මිසින් ඉවසාගන්න බැරි නිසා අපි දෙන්න කෑවා ඉතින් මේ වගේ රස කෑම හදන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඔයාලා තාම subscribe කරලා නැත්නම් ඒ වගේම ඔයාලට මොන හරි දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අපි reply කරන්න
ඒ වගේම කියන්න ඕන අපේ Facebook, Instagram, TikTok page follow කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. See you in the next video.